40000ක් දීලා ඉවරලා මේ හතරක් දානකොට වඩා රුපියල් 2000න් හතරක් දාලා ඉවරලා තව උඹලට 30000ක් ඉතුරු වෙනවා. ඒ 30000ට ගෙදරට බඩු ටිකක් හරි අරන් ගියා. හරිද? ඇත්ත. නෑ ඔය චයිනීස් ඩයෆ්‍රම් කතාව නේ මල්ලි ආවේ. ඔව් ඒකෙන් තමයි. මේ තියෙන චයිනීස් ඩයෆ්‍රම් නෙමෙයි. මේ තියෙන මේ බාන්න මෙහෙම කියලා බලන්න. නෑ ඕන් සීන් එක බලා ගන්න. හරිද? දැන් ඔයාලා දැකලා තියෙනවා මෙහෙම කරලා පෙන්නනවනේ ඔරිජිනල් චයිනීස්ද කියලා. දැන් මේ පේන්නේ මොකක් වගේද? ඔරිජිනල් වගේ. මේ තනි ඔරිජිනල් නේ. බලන්න මේක ටෝච් එක ගාලා ඔරිජිනල්ද කියලා. පේනවා මෙතන මේ වටේට කඩලා ඉවරලා මේක උස්සලා මේ ලස්සනට සුපර් ග්ලූ පාර දාලා හයි කරලා තියෙනවා. හරිද? දැන් මේ මම දැකලා තියෙනවා මේ මෙහෙම තියලා මෙහෙම ගහලා ඔරිජිනල් හොයන සීන් එක. එහෙම හොයන්න බෑ. ඒක තමයි කියන්නේ. නානකොට මේ රැලි ටික මේ විදිහට හැදිලා මෙහෙම වෙලා නෑනේ. මේක මේ ටික කාලයක් බයිසිකලේ දාලා අවුරුද්දක් විතර දිව්වෙන් පස්සේ මේක මෙහෙම වෙනවා මේ. දැන් ඒ ඔරිජිනල් එක වගේම තියෙනවනේ මෙහෙම. හරි. දැන් මයින් අහන්නේ ඔරිජිනල් දාපුවාමද හොඳ චයිනා එක දාපුවාමද හොඳ කියලා. ඔරිජිනල් කියන රීකන්ඩිෂන් මං හිතන්නේ එක ඩයෆ්‍රම් එක රුපියල් 10000ක් විතර එනවනේ. චයිනා ඩයෆ්‍රම් එකක් මේ ස්ලයිඩ් එකත් එක්කම ගන්න තියෙන රුපියල් 2000යි. එතකොට අර රීකන්ඩිෂන් එකත් ඉතින් ස්ලයිඩ් එකත් එක්ක මේන ඩයෆ්‍රම් කෑල්ල ඔක්කොම 10000ක් විතර එනවා. මම කියන්නේ හොඳයි එක මොකද්ද නරක එක මොකද්ද කියලා. මං කියන්නම් මේකෙන් වෙන වැඩි. උඹ කියහන් එතකොට දෙකේ වෙනසක් තියනවද නැද්ද කියලා. හරිද? මෙහෙමනේ සීන් එක. මේක බහින්නේ මෙන්න මේක හතරෙන් එකක් මේ ගත්තේ ඈ. හතරෙන් එකක මෙන්න මෙහෙම දානවනේ. ඔන්න ඔහම මේක වැටෙනවා මචං මෙන්න මෙතනින්. හරිද? ඔන්න වැටෙනවා බඩු ගෑල්ල. වැටලා මෙන්න මෙහෙම තියෙනවනේ සෙට් වෙලා. මේක උඩට එන්නේ මොකද්ද? මෙහෙම ස්ප්‍රින් එක එනවනේ. හරි. ඊට පස්සේ එනවා මෙන්න මෙහෙම මේක වැහෙනවා. ඔහම සීන් එකේ මෙන්න මේක මෙහෙම වැහෙනවා මචං. හරිනේ දැන් වැඩි. දැන් ඔයාලට බැලු බැලමටම තේරෙනවා මේ කප් එකෙන් මේක සීල් කරගන්නවා. කොහෙන්වත් උලන් එන්නේ නැති වෙන්න. චෝක් ලයින් එක එන්ගේජ් වෙනකොට විතරක් මේ මෙතනින් හුලම් පාරක් මෙන්න මේ කප් එක හරහා යවනවා. ඒක අමතක කරලා දාන්න මේ කියලා දෙන තියරියට. මේක අදාළ වෙන්නේ අමතක කරන්න. හරිද? මේකේ වෙන්නේ සරලවම මෙහෙම දෙයක්. දැන් ඔයා මෙතනින් ට්‍රොටල් එක අල්ලනවා. කාබලේට මෙන්න මේ ඇස්ලේටර් අල්ලනකොට ඔන්න ඔහොම දොර පියන මේ පේනවනේ යරෙනවා. මෙන්න මෙහෙම ඇරෙන්න ගන්නවා. හරිද මල්ලි? දැන් මෙහෙම දොර පියන ඇරෙනකොට මේකේ වෙන්නේ එන්ජින් එකෙන් හැම වෙලෙම සක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ටේක් පොසිෂන් එකේදී ගාලා අදිනවා. දැන් ඔයාලට පේනවා මෙතන සර්ෆේස් ඒරියා එක සෑය කියන්නේ ක්‍රොස් සෙක්ෂන් ඒරියා එක බලන්න හරස්කඩ වර්ගඵලය බලන්න. මෙතන හරස්කඩ වර්ගඵලය මචං සෑහෙන ලොකුයි. මෙතනින් ඇත්තට ඒහා සමානව මෙතනින් එන්න පුළුවන් මේක ස්ලයිඩ් එකෙන් මේ වැහිලා තියෙනවා පේනවා මේ. දැන් ස්ලයිඩ් එකේ පල්ලයට මේ වැහිලා තියෙන්නේ. පොඩි ඉඩක් තියෙන්නේ. ඒතර මෙතනින් මම ඇද්දට මෙතනින් ඒහා සමාන වේගයකින් එනවාද? මේකේ තියරිය තමයි මචං A1 V1 A2 V2. ඒ කියන්නේ A1 ප්‍රමාණය එළියට යන්න ඕනේ. ඕකනේ හරි කතන්දරේ. ඇතුළට ලීටරයක් આવොත් ලීටරයක් යන්න ඕනේ. ඔයාලා ගුණ කරලා බලන්න හරස්කඩ වර්ගඵලයක් වොලියුම් එකකින් ගුණ කරපුවා මේ වේගයකින් ගුණ කරපුවාම එන්නේ ඒ කියන්නේ ඒකක කාලයක් තුල ගලා යන පරිමාව. ඕක තමයි ඕක ගුණ කරලා හදලා ගත්තාම එන්නේ. එතකොට මේකේ වෙන්නේ මෙතනින් මං ඇද්දරම කියලා ඇද්දට මට තේරෙනවා මම කට්ට වෙන හුලම් පාරේ ඉන්නේ හිමීල කියන එක. හැබැයි අපි මේ මෙතනින් ඇඟිල්ල තියලා ඕක ඇද්දොත් මෙතනින් ඇඟිල්ල තියලා ඇද්දොත් ඕකේ තේරෙනවා මෙතනින් හුලම් පාර හිතනට වඩා වේගෙන් එනවා කියලා. ඒ ඇයි මෙතන හරස්කඩ වර්ගඵලය ලොකු හින්දා මෙතනින් හිමින් එනවා මෙතන හරස්කඩ වර්ගඵලය පොඩි හින්දා මෙතනින් හයියෙන් යනවා. එතකොට තරලයක වේගය වැඩි වෙනවා නම් ගලාගෙන යාමේ වේගය වැඩි වෙනවා නම් එතන තියෙන ප්‍රෙෂර් එක අඩු වෙනවා. මං කියන්නේ තේරුණාද? එතකොට ඒක වෙන්නේ ඒක ඒ තියරි එක මම අර හැමදාම කියන වගේ බර්නිවිලි එක තියෙන්නේ. ඒක දාන්න ඕන නම් ඒක බර්නිවිලි දාන්න පුළුවන්. non viscous incompressible stream steady flow එකට විතරයි. එතකොට දැන් මෙතන ප්‍රෙෂර් එක මොකද වෙන්නේ මං කිව්වා වගේ අඩු වෙනවා. ඩයෆ්‍රම් එක යටින් යන මේ ස්ලයිඩර් එක යටින් යන හුලම් පාරේ ප්‍රෙෂර් එක අඩු වෙනවා. එතකොට ලෝ ප්‍රෙෂර් එකක් පුරවන්න මොකද වෙන්නේ? හයි ප්‍රෙෂර් තියෙන තරකින් ඇදලා ගන්නවා. දැන් මෙතන තියෙන ප්‍රෙෂර් එකට වඩා මෙතන තියෙන ප්‍රෙෂර් එක මචං අඩුයි. මේ වැඩි. මං කියන්නේ තේරුණාද? මොකද මෙතන වේගය හයියෙන් ගලාගෙන කියන මෙහෙ ගලාගෙන යෑමක් නැහැ. මෙතන වැහිලා තියෙන මේක ක්ලෝස් ඒරියා එකක්. මේකෙන් වැහිලා තියෙන ඒරියා එකක්. හරි. එතකොට වෙන්නේ මොකද්ද? මේක ඇතුලේ මේ වැහිලා තියෙන වාතය මොකද වෙන්නේ? ඇදලා පල්ලෙහාට ගන්න හදනවා. මං කියන්නේ තේරුණාද? එතකොට මේක ඇතුලේ වාතය ඇදලා ගන්නකොට මෙතන රික්තයක් හැදලා මේක මෙහෙම උඩට ඇකිලෙනවා. ඕක තමයි සම්ලෝම් මේ ඩයෆ්‍රම් එක වැඩ කරන මේ අර මෙතන මේ හිල් දෙකක් තියෙන්නේ. මේ හිල් දෙකෙන් තමයි මේ මෙතෙන් බිම්බොත් මේ හිල් දෙකෙන් හුලං එළියට එන්නේ. හරි? එතකොට මේක ඇතුලේ මේ වැහිලා තියෙන හුලම් ප්‍රමාණය එළියට දෙන්න පුළුවන් තැන කෝකද? මේ හිල් දෙක වෙන තැනකින් යන්න බෑ. ඇයි මෙන්න මේ ඒ කියන්නේ එමිෂන් නීඩල් එක ඇවිල්ලා මෙතනින් වැහිලානේ තියෙන්නේ මේකත්. මේ හිලත් අනේ එමිෂන් නීඩල් එකෙන් හිලත් වැහිලානේ තියෙන්නේ. මේ හිල් දෙකෙන් තමයි යන්න තියෙන්නේ. එතකොට දැන් මට ගියහම
මම මෙතන shopping නුරයක් දාලා ගහුවත් ඔය වැඩේ වෙනවද නැද්ද? පුළුවන්. හරිද? ඔයාලට කියන්න බෑ ජීවිතේට මෙන්න මේකෙන් රිටර්න් කරනවා කියලා සයිඩ් එකක් පල්ලයට. මේ චූටි පෝස්ට් එක යකෝ මෙච්චර මේ ස්ප්‍රින් කොන්ස්ටන්ට් එකක් තියෙන මේ ස්පින් එකත් එක්ක බං මේක පඩේකට ගණන් ගන්න බෑ. එතකොට මේක චයිනීස් ඩයෆ්‍රෑම් එක දාන කතන්දරයක් තියෙනවා. හේතුව මේ චයිනීස් ස්ලයිඩ් එකේ මෙන්න මේ හිල් එක මෙෂර්මන්ට් වැරදි. මෙතන මෙෂර්මන්ට් එක වැරදිනවා කියන්නේ මේක උඩ පල්ලෙහා යන එක වැරදිනවා. මැකැනික් කෙනෙක් නේ මේ හිලේ සයිස් එක හොයාගන්න බෑ. ඕන තරම් රීකන්ඩිෂන් ඒවා තියෙනවනේ අපි අය මැකැනික් ලගාව තියෙන ඕන තරම් ගලවලා ඉන්න ඒවා තියෙනවනේ. යකෝ එහෙව් එකේ මේ හිලේ සයිස් එක බැලලා ඒ ගන්නට ගහපන්කෝ චයිනීස් එකේ හිල. එතකොට ෆ්ලෝ එක සමානයි. එතකොට මේක උඩට විදි සමානයි. වෙනසක් වෙනවද? එයා කරන්නේ මම කනවා බඩේ පාරක් ගන්න ඕනේ නෑ මේක. හරි. මිනිස්සු සල්ලි හම්බ කරන විදි තියෙනවනේ. මම සල්ලි හම්බ කරන්නේ මේක මගේ කස්ටමර්ට කියලා දීලා. මම මේක මගේ කස්ටමර්ට කියලා දුන්නාම උගේ අතටත් යකෝ 40000ක් දීලා ඉවරලා මේ හතරක් දානකොට වඩා රුපියල් 2000න් හතරක් දාලා ඉවරලා තව උඹලට 30000ක් ඉතුරු වෙනවා. ඒ 30000 යකෝ ගෙදරට බඩු ටිකක් හරි අරන් ගියා. හරිද? නෑට චයිනීස් ඩයෆ්‍රෑම් එකක් දාලා හදන්න බෑ. ඒක උඹේ වැරද්දද මගේ වැරද්දද? මගේ වැරද්දනේ. මගේ වැරද්දට උඹ සල්ලි කාලා හරිනවද? නෑනේ.